ලෝකයේ විශාලම සර්පයා ඇනකොන්ඩා කියලා මෙච්චර දවසක් ඕගොල්ලෝ හිතාගෙන හිටියේ නේද? ඒක පට්ටපල් බොරුවක්. ඕගොල්ලෝ හිතපු ඒ හැමදේම වෙනස් කරන විදිහට 2009 දී කොලොම්බියාවෙන් මේ ඇටසැකිල්ල හම්බෙනවා. මේ ඇටසැකිල්ල මෙච්චර විශේෂ ඇයි කියලා දන්නවද? අද ලෝකයේ ඉන්න ලොකුම සර්පයා වෙච්ච ඇනකොන්ඩාව සාමාන්‍ය සර්පයෙක් හැටියට සැලකීමට තරම් අති විශාල සර්පයෙක්ගේ ඇටසැකිල්ල තමයි ඒ හම්බුනේ. ඒ සර්පයාගේ නම ටයිටනෝබා. මේ ටයිටනෝබාගේ ප්‍රමාණය ඇහුවොත් ඕගොල්ලොන්ට පුදුම හිතෙයි. උගේ දිග අඩි 40 ඉඳලා 50 වෙනකම් වගේ ඇති. ඒ කියන්නේ ලොකු බස් එකක් එහෙම නැත්නම් ලොකු ට්‍රක් එකක දිගට සමානයි. බර විතරක් ටොන් 1.1ක් විතර. උගේ ඇඟේ මහත හොඳට වැඩුණු මිනිසෙක්ගේ ඉනේ මහතට සමානයි. ඩයිනෝසර්ස්ලා වඳ වෙලා ගියාට පස්සේ තමයි මේ දෙවන්ත සර්පයාගේ අධිරාජ්‍ය පටන් ගන්නෙ. ඒ කියන්නේ අදින් අවුරුදු මිලියන 60කට විතර කලින්. ඒ කාලය පැරසීන් එරා කියලා හඳුන්වනවා. ඩයිනෝසර්ස්ලා නැති වුණාට පස්සේ පෘථිවියේ උෂ්ණත්වය අදට වඩා ගොඩක් වැඩි වෙලා තිබ්බේ. ඒ නිසාම මේ දෙවන්ත සර්පයාට ඉතා විශාල ප්‍රමාණයකට වර්ධනය වෙලා ඒ පරිසරයේම ප්‍රබල දඩයකාරයෙක් හැටියට පත් වෙන්න පුළුවන් වුණා. උගේ ප්‍රධාන ආහාර වලින් එකක් උනේ ඒ කාලේ ජීවත් වෙච්ච විශාල කිඹුල්ලු වර්ග. කිඹුල්ලෙක් අල්ලගත්තම ඒක සම්පූර්ණයෙන්ම ගිලලා සති ගාණක් ආහාර ගන්නතුව ඉන්න පුළුවන් වුණා කියලා තමයි කියන්නේ. මේ සර්පයා වස නැහැ. හැබැයි උගේ ඇඟේ මාංශ පේශී බලය අතිශයින් ශක්තිමත්. මිනිසෙක්ව වෙලා ගත්තොත් PSI 400ක පමණ පීඩනයක් ඇති කරන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඒ තරම් විශාල පීඩනයක් නිසා ඇඟේ ඇටකටු ඉතාම ඉක්මනින් කැඩිලා යන්න පුළුවන්. මේ සර්පයා ජීවත් වෙච්ච කාලේ පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉඳලා 34 අතර තිබුණ කියලා තමයි කියන්නේ. ඒ උණුසුම් පරිසරය නිසා තමයි මේ තරම් විශාල ප්‍රමාණයකට වර්ධනය වෙන්න පුළුවන් උනේ. අද ලෝකේ ජීවත් වෙන විශාලම සර්පයා තමයි ග්‍රීන් ඇනකොන්ඩා. අපි කම්පෙයාර් කරලා බැලුවොත් සාමාන්‍ය ඇනකොන්ඩාවක් අඩි 20ක් විතර දිගයි. හැබැයි මේ ටයිටනෝබාගේ දිග අඩි 50ක් විතර. ඒ කියන්නේ ඇනකොන්ඩා දෙකක් එකට දැම්මත් එක ටයිටනෝබාවක් එක්ක සමාන කරන්න බෑ. හොඳ වෙලාවට මේ සර්පයා අද වෙද්දි වඳ වෙලා ගිහින් තියෙන්නේ. හැබැයි නිකන් හිතලා බලන්න පරිසරයේ උෂ්ණත්වය එකපාරටම වැඩි වෙලා ටයිටනෝබාවට ගැලපෙන විදිහට ආයෙත් වෙනස් වෙලා මේ ලෝකේ කොහෙන් හරි මේ ටයිටනෝබා ආය ආවොත් එතකොට මේ ලෝකේ මිනිස්සුන්ට මොනව වෙයිද? ඔයාට ටයිටනෝබා එක්ක තප්පර 10ක් එකම තැන ඉන්න වුණොත් ඔයා මොකද්ද කරන්නේ? ඒ වගේම විශාල සර්පයන් වෙච්ච ඇනකොන්ඩා ඒ වගේම මේ ටයිටනෝබා වගේ සර්පයන් ගැන ඕගොල්ලන්ට මොකද්ද හිතෙන්නේ? ඒ වගේම ටයිටනෝබා වගේ සර්පයන් ගැන ඕගොල්ලෝ වැඩිපුර මොනවද දන්නේ? අන්න ඒ ටික පහල අමතක නොකර කමෙන්ට් කරන ගමන් හිතාගන්නවත් බැරි ටයිටනෝබාගේ විස්තර තව කෙනෙක් දැනගන්න වීඩියෝ එක අමතක නොකර ෂෙයා පාරක් දාගෙන යන්න.